හරි. අද මම කිරිබත් එකක් තමයි හදන්න යන්නේ. අපි රසට කිරිබත් එකක් හදාගමු. ඒ කියන්නේ හොඳ කිරි රසට කිරිබත් එකක් හදාගමු. දැන් මම මේකට ගත්තේ සුදු කැකුළු හාල් එකෙන් මෙෂරින් කප් එකෙන් 4ක් ගත්තා. මොකද අපි 4 දෙනෙක් ඉන්නේ. ඉතින් පොඩි අය කිරිබත් කන්න ආසයි. ඒ නිසා මම 4ක්ම ගත්තා. ටිකක් අපි 4 දෙනා ටිකක් වැඩි වෙනවා. ඒනට කමක් නැහැ. ඒ ප්‍රමාණය ගන්න ටිකක් වැඩිපුර පොඩි බබාලා කන්න ආස නිසා. ඉතින් ඊට පස්සේ මම මේක හොඳට හොදනවා. මොකද මේක අපි ගණන් අවශ්‍ය නැහැ. මේකේ ගල් වැලි නැති නිසා. ඒ වුණාට හොඳට හොදන්න. මම නම් 3-4 සැරයක් විතර හොදනවා. මේකේ අර සුදු පාට යනකම්ම වතුරේ තියෙන සුදු පාට ගිහිල්ලා ටිකක් ක්ලියර් වෝටර් එකක් එනකම්ම මම මේක හොදනවා. හොඳට හොදන්න. හොදලා වතුර ටික අයින් කරලා ක්ලියර් වෝටර් එකක් එනකම්ම හොදන්න. ඊට පස්සේ මම ඒකට පුරුකෙන් එකකට වඩා ටිකක් වැඩිපුර වතුර තියනවා. මොකද මේක ටිකක් බෙරි වෙන්න ඕනේ මේක කිරිබත් නිසා. සාමාන්‍යයෙන් අපි එච්චර තියන්නේ නැහැ නේ සුදු හාල්ට වතුර. මේකට තියනවා එක පුරුකට වඩා වැඩිපුර ටිකක් තියලා මම ලිපේ තියද්දිම දිය කිරි ටිකක් දානවා මේකට. සමහර අය මෙහෙම දාන්නේ නැහැ. සමහර අය ටිකක් ඉදීගෙන එද්දි තමයි කිරි දාන්නේ සම්පූර්ණයෙන්ම කිරි. මම නැහැ මම මේක ලිපේ තියද්දිම දිය කිරි ටිකක් දාලා තමයි ලිපේ තියන්නේ. මොකද එතකොට අර කුක් වෙද්දි ඒක හොඳ කිරි රහක් එන නිසා. ඊට පස්සේ මම මේක හොඳ තියලා ටිකක් හොඳට කවලම් කරලා ඒකට ලුණු ටිකක් දාගන්න. ගොඩාක් දාගන්න එපා ලුණු. මොකද ලුණු වැඩි වුණොත් අපිට අඩු කරගන්න බැහැ නේ. ඒනට අපිට ලුණු මදි වුණොත් පස්සේ අපිට බලලා ලුණු ටිකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක හැම දෙන්න තියලා ඊට පස්සේ මම යන්නේ මේ මගේ ලුණු මිරිස් එක හදාගන්න. මේ මම ශ්‍රී ලංකා ෂොප් එකෙන් ගත්ත මික්ස් එකක්. ඒකේ අන්තිම ටික තමයි ඔක්කොම දැම්මා. ඊට අමතරව මම මේ විදිහට කෑලි මිරිස් හැඳි දෙකකුත් දාගත්තා. ඊට පස්සේ මම දැන් මේක හොඳට ටිකක් වංගෙඩි කොටන්න යන්නේ. ඊට අමතරව මම මේකට දාගන්නවා ලුණු ටිකක් කපාගත්ත තක්කාලි කෑලි කීපයක් දාගන්නවා. දැන් මීට අමතරව අපි සාමාන්‍ය ලංකාවේ හදද්දි නම් මේකට බීලුණු දාගන්නවා. ඒ වුණාට මම මෙහි බීලුණු එක දාන්නේ නැහැ. මොකද මෙහි බීලුණු එක ලංකාවේ තියෙන බීලුණු එක නෙවෙයි තියෙන්නේ. ඒ නිසා මේ බීලුණු කපලා දාලා පොඩි වුණාම තිත්‍රහක් එනවා. ඒ නිසා දාන්නේ. නැත්නම් මේක දාන්න අනිවාර්යෙන්ම ගොඩක් රසයි. ඊට අමතරව දාන්න උම්මලකඩ. ඒකත් ගොඩාක් රසයි. මට උම්මලකඩ ගෙදර තියෙනවා. ඒනට මම අද මේකට දාන්නේ නැත්තේ අර මික්ස් එකේ උම්මලකඩ තියෙන නිසා. ඊට පස්සේ පොඩ්ඩක් කවලම් කරලා රස බලන්න. ඊට පස්සේ අඩු වැඩි දාගන්න පුළුවන්. මට දැන් මේකට බලද්දී චුට්ටක් ලුණු මදි වගේ දැනුණා. ඒ නිසා මම ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා. ලුණු මිරිස් එකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ඊට අමතරව මම මේකට දානවා මේ දෙහි ගෙඩිය භාගයකට කපලා දෙහි ගෙඩියෙන් භාගයක් විතර මම මේකට දානවා. ඒක මොකද අර ලුණු මිරිසට දෙහි ආපුම හරි රසයි. ඒ නිසා දට කාලම් කරලා රස බලන්න. රස බලලා අවශ්‍ය නම් ලුණු ටිකක් එකතු කරගන්න. පොඩ්ඩක් දාන්න වැඩිපුර දාන්න එපා. චුට්ට බල දාන්න වැඩි වුණොත් අපිට කෑම ටික කන්න බැරි වෙන නිසා. හරි දැන් ඒක හරි. ඊට පස්සේ මම ඔන්න ආපහු කිරිබත් එක බන් ගියා. පොඩ්ඩක් හැඳි ගන්න. නැත්නම් අර ඒකේ බත් ටික හැල් ටික උඩට වෙන්න වතුර ටික වටේට හිඳීගෙන යනවා. ඒ නිසා පොඩක් හැඳි කාලා ඒක මේ ලෙවල් කරන්න ඕනේ. නැත්නම් හා ටික විතරක් උඩට වෙනවා. වතුර ටික වටේට හිඳෙනවා. හරි දැන් නම් මේක වෙන ටිකක් ඉදිලා තියෙන්නේ. දැන් මේ සයිස් මේ ප්‍රමාණය ඉදුණාම මම ඊට පස්සේ මගේ උකුක් කිරි එක දාගන්නවා. දැන් මේක සාමාන්‍යයෙන් හොඳට ඉදිලානේ තියෙන්නේ. තව වතුර වගේ තියෙනවා කමක් නැහැ. ඒකටම මගේ උකුක් කිරි එක දාගන්නවා. හොඳට හැඳි කාලා ඊට පස්සේ තමයි කිරි ටික දාගන්නේ. හරි මේක තව දෙයක් කියන්න ඕනේ. දැන් මේක
කිරිබත් හදද්දී ගින්දර වැඩිපුර තියාගන්න එපා. මොකද ඉක්මනට කියන්නේ ගින්දර වැඩි වුණොත් රොස් වෙනවා. රොස් වුණාට පස්සේ ඒක සුවඳයි ඒකේ අර රසත් එක්ක කිරිබත් රසට එන්නේ නැහැ නිසා ගින්දර අඩු ප්‍රමාණයකින් තියාගන්න මතක තියාගන්න. දැන් මේ දාන්නේ මම උකු කිරි එක. කලින් ඉස්සලාම දැම්මේ දිය කිරි. දැන් මම දාන්නේ උකු කිරි එක. දාලා කවලම් කරලා ඊට පස්සේ බලන්න මැද්ද ඉදිරියද කියලා පොඩ්ඩක් බලන්න කාලා රස බලලා ලුණු චුට්ටක් මදි නිසා මම ටිකක් දාලා දැන් තව චුට්ටක් ඉදෙන්නත් අවශ්‍යයි මොකද ඇටේ පොඩ්ඩක් කියන්නේ මේ බහල් ඇටේ පොඩ්ඩක් තාම ඉදිරිය මදි කියලා දැන් නිසා මම මෙහෙම පොඩ්ඩක් කවලම් කරලා මේ කායට ගහලා තියෙනවා පොඩ්ඩක් වෙලා ඉදෙන්න. දැන් මේක දැන් නම් ගොඩාක් දුරට ඉදිරිය තියෙන්නේ. දැන් ඊට පස්සේ මම කරන වැඩේ චුට්ටක් බලපහම මට ටිකක් කිරි රස මදි වගේ නිසා මම ආයෙ උකු කිරි ටිකක් දැම්මා. උකු කිරි ටිකක් දාලා හොඳට ආයෙ කවලම් කරලා ඊට පස්සේ ආයෙත් මම වහලා තියෙනවා පොඩක් වෙලා මේ ඒ දාපු කිරි ටික කුක් වෙන්න අවශ්‍ය නිසා. මොකද අපි දාපු ගමන් මේක ආයින් කරොත් එහෙම ඒක කිරි ටික කුක් වෙන්නේ නැහැ. නිසා පොඩක් වහලා තියන්න දාපු කිරි ටික කුක් වෙන්න අවශ්‍ය නිසා. සම මේකට හොඳට කිරි රස එන්න කියන්නේ බද්දට. හරි. මේක තමයි විනාඩි 5ක් 10ක් විනාඩි 5ක් 7ක් වගේ තිබ්බම ඇති. මේක අතක ඇතුව ගින්දර අඩු කරලා තියන්න නැත්නම් කර වෙනවා. ඒ රෝස්ට් රහාපම කිරිබත් කන්න හරි අමාරුයි. ඒ නිසා ඔන්න දැන් හොඳට කුක් කරලා තියෙනමයි කිරිබත් එක. දැන් මම කරන්න යන්නේ මේක ලිපෙන් බහලා ලිපෙන් අයින් කරලා ඊට පස්සේ වාචනයකට දාගන්න තමයි හදන්නේ. දැන් මේක අපි කෑලි කපනකොට මතක තියාගන්න උණුවෙන්ම දාගෙන කපා ගන්න ඕනේ. එහෙම නැතුනොත් අර ඒක වේරුනොත් සීතල වුණොත් ඒක කපා ගන්න බෑ කැට වලට. ඒ නිසා උණුවෙන්ම වාචනයකට දාලා කපා ගන්න පුරුදු වෙන්න. මේක කපනකොට තව දෙයක් කියන්න. මේ කපනකොට පුළුවන් නම් අර පිහියේ පොඩක් තෙල් ගාලා කපන්න. හරි තෙල් චුට්ටක් ගාලා කපන්න. එතකොට ඇලෙන්නේ නැහැ ඒක. වාචනයට ඔක්කොම ටික දාගන්නවා. මට ටික දාගන්න පුළුවන් මේ හදාගත්ත ටික මේ වාචනයට සම්පූර්ණයෙන්ම. දාලා ඉවර වෙලා පොඩ්ඩක් වැටෙනවා. ඊට පස්සේ මේ ටික කොහොම දාලා හොඳට මම දැන් අපිට ලංකාවේ නම් තියෙනවනේ කෙහෙල් කොළ වල අරගෙන තමයි ඔක මේ හොඳට උඩින් ලෙවල් කරන්නේ. ඒ වුණාට දැන් අපිට මෙහි කෙහෙල් කොළ නැහැ නේ. අතට මේකට යටින් කෙහෙල් කොළයක් දාලා උඩින් කෙහෙල් කොළයක් තියලා තිබ්බත් හරිම සුවඳයි. හරි ආසයි කන්න. ඉතින් මෙහි අපිට නැහැ නේ. ඉතින් අපි තියෙන දේෙන් එපා හදාගන්න නේද? ඒ නිසා මම ගත්තේ මේකට ෆොයිල් එකක්. ෆොයිල් එකක් නමලා අරගෙන තමයි උඩ ටික ලෙවල් කරගත්තේ ලස්සනට. ෆොයිල් එකක් අරගෙන නමලා ඒක ලෙවල් කර ගන්න පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ බටර්ස් නයිෆ් එකක් අරගෙන තමන් කැපුවේ දිවෙන්න කලින් මේක කපා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක කපා ගන්න අමාරුයි. මෙහෙම උණුෙන් කපලා තියන්න නිවෙනකන්. එතකොට කෑලි ටික හයි වෙනවා. එතකොට අයින් කරගෙන මේ එකෙන් වාචනයෙන් අයින් කරගන්න පුළුවන් ලේසි.
හරි දැන් කපා ගත්තා. ඉතින් මෙහෙම තමයි මගේ කිරිබත් එක ආවේ. මේක හරියම රසයි. මේ විදිහට හැදුවම ඔයාලටත් ඒක වෙනස් තේරෙයි. හොඳ කී රසට එනවා රසට එනවා. ඉතින් හදලා බලන්න ඔයාලත්. ඉතින් අමතක කරන්න එපා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. හරි නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සෑම දිනාටම තෙරුවන් සරණයි.